විභාගයකදී ඔයගොල්ලෝ අහනවා 15ට කීයද? අර කියන්නේ. දැන් කවුද දුෂ්ටයා කියන්නකො? දැන් විභාගයකදී ඔය අත්දැකීම් තියෙනවනේ ඔයගොල්ලන්ට නේ? හරි? දැන් විභාගයේදී අහනවා. ෂේප් එකේ අහනවා. මචං අරගෙන මොකද්ද උත්තරේ? කියන්නේ ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. දැන් කවුද දුෂ්ටයා? කවුද දුෂ්ටයා? කවුද සැබෑ දුෂ්ටයා? එක කටු වැඩක් කරලා නැති වුණත් එක කටු වැඩක් ඕගොල්ලෝ කරලා කටු වැඩ කරලා දෙනවා. එක කටු වැඩක් කරලා නැති වුණත් පිළිතුරු සටහනේ 50න් 50 හරියට මාක් කරලා තිබුණොත් මේ ලකුණු 50 දෙනවා. එක MCQ එකකට එක ලකුණ ගානේ ලකුණු 50ක් දෙනවා MCQ පේපර් එකට. එක MCQ එකකට එක ලකුණ ගානේ ලකුණු 50. කිසිම කටු වැඩක් පෙන්වන එක අනිවාර්ය නෑ. පිළිතුරු සටහනේ උත්තර 50 හරියට ලකුණු කරලා තිබුණොත් ඔයගලන්ට ලකුණු ලැබෙනවා. දැන් එහෙම කිව්වහම නිකන් මේ පොඩි සතුටක් මෝදු වේගෙන එනවද දන්නේ නැහැ සමහරවල් මගේ හිතවල. ඇත්තද ෂුවර්ද? ඒ කියන්නේ කොපි කළත් අවුලක් නැද්ද? අවුලක් නැහැ. ඔයගොල්ලෝ කොපි කරලා MCQ 50 හරියට ලකුණු කළොත් හොයන්නේ නැහැ. ලකුණු දෙනවා. හරි දැන් ඔතන මේ වෙන ප්‍රශ්න කීපයක් පැන නගිනවනේ. එක කාගෙන්ද කොපි කරන්නේ? සාමාන්‍ය පෘථග්ජනයට කරන්න බැරි ප්‍රශ්න සහිත පේපර් එකක ප්‍රශ්න ටික ඔයගොල්ලෝ කාගෙන්ද කොපි කරන්නේ? දෙක අපි හිතමු chance එකකට පන්තියේ ඉන්න බ්‍රයිට්ම ළමයා ගාව සීට් එකක් සෙට් වුණා කියලා. chance එකකට මිනිහා තමයි වැඩ්ඩා grade first. chance එකට ඔන්න සීට් එක සෙට් වුණා ළඟ. දැන් මොකද ඊළඟ ප්‍රශ්නේ? දයා පෙන්නයිද? නේ? එයා පෙන්නයිද? උත්තර කියයිද ඔයගලන්ට? අපි තුමු වැඩේට මිනිහව එකක කරගත්තා කියලා. පගාවක් දීලා හරි, තර්ජනය කළා හරි, නැත්නම් ඇත්තටම යාළුකමක් හරි, වැඩේට එකක කරගත්තා කියලා. මොකද ඊළඟ ප්‍රශ්නේ? දැන් ඔය දෙන්න මේ ගනුදෙනුව ඉවර කරගන්නකම් අර විභාග ශාලාධිපති ඔක නොදැක්කා වගේ ඉඳීද? පුළුවන් නම් කොපි කරලා කරන්න බලන්න. ඔතන මෙහෙම එකකුත් තියෙනවා හරි. ඔයගොල්ලෝ කරන ලොකු වැරද්දක්. විභාගයකදී දැන් ඔයගොල්ලෝ අහනවා 15ට කීයද? අර කියන්නේ. දැන් කවුද දුෂ්ටයා කියන්නකො? දැන් විභාගයකදී ඔය අත්දැකීම් තියෙනවනේ ඔයගොල්ලන්ට නේ? හරි? දැන් විභාගයේදී අහනවා. ෂේප් එකේ අහනවා. මචං අරගෙන මොකද්ද උත්තරේ? කියන්නේ ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. කවුද දුෂ්ටයා? කවුද දුෂ්ටයා? කවුද සැබෑ දුෂ්ටයා? අර මිනිස්සයා අර දරුවා නිදි මරාගෙන පාඩම් කළා වෙහෙසිලා අමාරුවෙන් සමහර පන්ති වලට ගිහිල්ලා දෙමව්පියෝ අමාරුවෙන් වියදම් කළා මැරිලා ඉගෙන ගත්ත එක ඕගොල්ලෝ කිව්වේ නැහැ කියලා බනිනවා. ඒක කවුද ඇත්තටම වැරද්ද කරන්නේ ළමයි? අනිත් එක බලන්න ඒ දරුවව හෙලන අනතුර. දැන් ඔයගොල්ලෝ A level විභාගෙදී අපි තුමු කොපි කරන්න සෙට් වෙනවා කාත් එක්ක හරි. අහු වුණොත් එතන මේ නඩු විභාගයක් තියනවාද? කවුද ඇහුවේ කවුද කිව්වේ? ඒව හොයන්නේ දෙන්නම ගස්. අර දරුවගේ සියලු සිහින ඉවරයි. කවුද ඉවර කළේ? වැඩ කරන්නේ නැතුව නිකන් ඉඳලා උත්තර අහපු කෙනා. කවුද සැබෑ දුෂ්ටයා?
පෙන්නම නැති එක. හැබැයි ඔයගොල්ලෝ බැන්නේ කාටද? පේපර් එක ඉවරලා එළියට එනකොට කාටද බැන්නේ? යකෝ තෝ වැඩක් නැහැ. තෝ යාළුවෙක්ද? මට අරකට කිව්වේ නැහැ. හරිනම් බැනුම් අහන්න ඕනි කවුද? අරයා තමයි බයින්න ඕනි ඔයගලන්ට. පොඩ මේවා හරියට සමබරව හිතන්න. ඔයගොල්ලෝ හිතනවා මොකද්ද තීචර් යාළුකමනේ? මාර දුෂ්ටයා කියලා. ඇත්තම දුෂ්ටයා අහපු එක. දැන් O level වලදී කරපු ඒවා හිතන්න එපා. හරි? ඒක ඉවරයිනේ. ඒක ඉවරයිනේ. ඒව මොකුත් හිතන්න එපා. මේක අලුත් එකක්. හරි? මම ගිය සතියේ ළමයින්ට කිව්වා ආරම්භක දවසේ මේ තරංගය අර ම්ලේච්ඡ විදිහට කරන්න එපා. A level තරංගයක් ඇත්ත. දිනන්න අමාරු අතිශය තරංගකාරී විභාගයක්. ඒක ම්ලේච්ඡ විදිහට කරන්න එපා. ඒක රිටර්න් එක එනවා ඔයගලන්ට. අර වගේ අනතුරකට දැන් ඔයගොල්ලෝ ඇත්තම යාළුවෙක් නම් අර වගේ අනතුරකට තව කෙනෙක්ව හෙලන්න එපා. අහුනොත් දෙනම ඉවරයි. අර දරුවා මහන්සි වෙලානේ දෙමාපිය දුක් මහන්සියෙන් උගන්නලා තීච එකම සිහින. ඒ පවුලටම තීච එකම සිහින වෙන්න පුළුවන්. ඔක්කොම එක මොහොතකින් ඉවරයි. ඒ පාප කර්ම කරන්න එපා. ඒක නිසා ලෑස්ති වෙන්න තමන් තනියම මේ පේපර් එකත් එක්ක හැප්පෙන්න. නිවට ජයග්‍රහණයකට වඩා නේ ශ්‍රේෂ්ඨයි මොකද? කොපි කරලා නමනම් කරලා යටි උගුල් ඇදලා ගන්න ජයග්‍රහණයකට වඩා ශ්‍රේෂ්ඨයි මොකද? තමන් තනියම වැඩ කරලා ලබන පරාජය. ඒ විදිහට මේක කරන්න. ලෑස්ති වෙන්න එපා ළමයි අර 3rd class වැඩ කරන්න. හරි. ඒක ගැලපෙන්නේ නැහැ. මැත් සයන්ස් කරන ළමයින්ට ඒක ගැලපෙන්නේ නැහැ. සෙට් වෙන්නේ නැහැ. මැත් සයන්ස් කරන ළමයින්ට ඊට වඩා ක්වොලිටිස් තියෙන්න ඕනි. ඒක හදාගන්න. අඩුපාඩු පෙන්නලා දුන්නාම ඒක හදාගන්න. මේක අලුත් තරගයක් නේ. මම කියන O level කතන්දරේ ඉවරයි. අර O level වල තියෙන ඇරියස් එහෙම A level වලදී කවර් කරගන්න. O level ඉවරයි. ඒක වෙන කතාවක්. ඒක ඉවරයි. දැන් මේ අලුත් තරගයක්. අලුත් මැච් එකක් පටන් ගන්න. අලුත් ටූර්නමන්ට් එකක්. අරකේ කප් එක ගත්ත කෙනාම මේක කප් එක ගන්න ඕන කියලා ලියවිලා නැහැ නීති. මේක අලුත් ටූර්නමන්ට් එකක්. මේක ජයග්‍රාහකයා තෝරන්නේ කලින් ජයග්‍රහණ මත පදනම් කරගෙන නෙමෙයි. මේ තරගයේදී එයාගේ හැකියාවන් දිහා බලලා තමයි මේක ජයග්‍රාහකයා තෝරන්නේ. එසක් කිසිම දරුවෙක් කොපි කරන්න ලෑස්ති වෙන්න එපා. Taman තනියම මේ ගනුදෙනුව බේර ගන්න ඕනි විභාගෙදී. ඔන්න MCQ පේපර් එක.